සතත දම්සභා මණ්ඩපය දළදායාණන් වහන්සේ දේශීය හෙළ වෛද්‍යාචාර්ය සිව්හෙළේ දරුවෝ ජාතික සංවිධානය අනුබද්ධිත ජාත්‍යන්තර මානව හිමිකම් ගෝලීය සංසදය හා පාරම්පරික හෙළ දේශීය වෛද්‍ය සභාවේ අධ්‍යක්ෂක දුරන්දර ඓතිහාසික විහෙරගල පුරාණ විහාරයේ විහාරාධිපති වෛද්‍යාචාර්ය පූජ්‍ය බලංගොඩ මෛත්‍රී රතන ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ආදරණීය අම්මා තාත්තා දුව පුතා කියන සමාජීය බැම්මක් තුල ගොඩනැගෙන ඒ වගේම ප්‍රධාන වශයෙන් අපි හඳුන්වන්න ඕන බුදුදහම කියන දේ පිළිබඳවත් ඒ වගේම සමාජය පිළිබඳවත් අපට ඉගෙන ගන්න බොහෝ කරුණු රාශියක් තියෙනවා. නමුත් අද කාලය වෙනකොට අපට කතා කරන්නට ඒ වගේම අපට හිතන්නට අපි නොහිතන පැත්තත් ඒ වගේම අපි නොපතන පැත්තත් ඒ වගේම අපි මේ ජීවිතේ අපිට හම්බුණු මනුස්ස ජීවිතය ඒ මනුස්ස ජීවිතයේ වටිනාකම ඒ වගේම මේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකමින් ගත යුතු ප්‍රයෝජන ඒ ලෞතර බුදුදහමත් ඒ වගේම සමාජ ක්‍රියාකාරකම් තුලත් මනුස්ස සත්‍යයේ තියෙන වටිනාකම අපිට හඳුනා ගන්නට මම හිතන්නේ අපිට මේ ලෞතර බුදුදහමත් ස්වභාව දහමත් අපිට විශාල පාඩමක් කියලා දෙනවා. අපේ තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ ලෞතර බුදුදහමට අනුව මම අහලා තියෙන්නේ සාරා අසංඛ්‍ය කල්පලක්ෂයක් ඒ දාන සීල භාවනාදී දස 20 30 ආදී පාරමී ධර්මයන් පූර්ණේ කරගනිමින් මේ සංසාර සසර බැම්ම තුල ගමන් කළා කියලා. අද වෙනකොට ලෞතර බෝධිසත්වෝ බුද්ධත්වයට පත් වෙලා බුදු කෙනෙක් භාවයට පත් වෙලා දැන් 2600කුත් ගෙවිලා ගිහිල්ලා. හැබැයි අපි දන්නවා අතීතයේ යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරෝ රජ කළා. ඒ කාලේ ඒ රටේ රාජරාජ මහා මාත්‍ය මැති ඇමතිවරු රටවැසි ලක්වාසී බොහෝ ජනයා ජීවත් වුණා. හැබැයි එදා ඒ පරිසරය එදා ඒ තිබුණු දහම එදා ඒ තිබුණු ජීවත් වුණු මනුස්ස සත්වයා අද වෙනකොට ඔබ දන්නවා අපි දන්නවා යට ගිය දවස යට ගියාවට ඒ යන අතර අනුර කුමාර නම් රජෙක් අද වෙනකොට වත්මන් වර්තමාන සමාජය තුල රජකම් කරනවා. එතකොට මේ ලක් දෙරණ තුල අනුර කුමාර නම් රජෙක් රජ කරන කල්හි තමයි අපිට මේ කාල සීමාව තුල කතා කරන්නට වෙන්නේ. මොකද හේතුව ඒ කලට පහළ වෙන ඒ නොයෙකුත් වූ මනුස්ස සත්වයා අතර අද පවතින ආගම සහ සමාජ ක්‍රියාකාරකම් එක්ක ජීවත් වෙන ඒ ක්‍රියාදාමයේ පිළිබඳව අද අපිට ඔබට හැමදිනාටම හිතන්නට බොහෝ දේ ඉතුරු වෙලා තියෙනවා. එදා මිනිස්සු අත්විඳ ඒ සතුට සැනසීම එදා ආධ්‍යාත්මික සුවය විඳ අද වෙනකොට අපේ සමාජයෙන් බොහෝ දුරට ගිහිල්ලා තියෙනවා. කෙටියෙන් කිව්වොත් ඔබ අපි දන්නවා අපේ ආදරණීය මේ රටේ දෙමව්පියෝ ඒ අම්මලා තාත්තලා දන්නවා ඒ අම්මලා තාත්තලාගෙන් අහුවනම් එදා ඒගොල්ලෝ ජීවිතේ කොහොමද වින්දේ කියලා ඒ අම්මලා තාත්තලා කියයි. ගමක නමක් නිකම්ම හැදුනේ නැහැ. ඒ වගේම ඒ ගමේ තිබුණු ඒ ලස්සන අලංකාර ඒ පරිසරයත් එක්ක එදා ඒ දෙමව්පියෝ ජීවත් වුණු විදිය ඒ වගේම කෙලිදොලේ ජීවත් වුණු ඇලට දොලට ගහට කොළට සතා සිව්පාවන්ට බැඳීමෙන් කටයුතු කරපු ඒ අතීතයක් තිබුණ අද වෙනකොට ඒක යට ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට ඔබ දන්නවා දෙමව්පියන් විදිහට ඔබේ දරුවා අද මේ රජ දවස මේ රට තුල අලුත් විදිහේ ක්‍රමවේදයන් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි නවීන තාක්ෂණය. මේ නවීන තාක්ෂණයත් එක්ක අද ඔබේ දරුවට ඔබේ අතේ තියෙන දුරකථනය දීලා තමයි ගෙදර නිවහනේ තියලා යන්නේ.
එදා අපේ දෙමව්පියෝ දරුවන් විදිහට අපිව එළියට දාලා සෙල්ලම් කරන්න දාලා කිරිදොලේ ජීවත් වෙන්න දාලා පරිසරයත් එක්ක ජීවත් වෙන්න තියලා තමයි අපිව ගියේ. එදා අපි වත්ත පිටියත් එක්ක හිටපු සමාජයේ අද වෙනකොට අපිට දරුවන්ව දකින්න ලැබෙන්නේ කාමරයක් ඇතුළට සීමා වුණු දුරකථනයක් අතට ගත්තු ඒ දුරකථනයට ඇබ්බැහි වෙලා ඒ සමාජ ක්‍රියාකාරකම් අතහැරලා දාලා ඒ වගේම අධ්‍යාපනයේ හදාරනවා අධ්‍යයනයක් නැති අධ්‍යාපනයක් පොතකට සීමා වුණු මනසක් එතනින් එහාට ඒ ජීවිතයේ අත්විඳින්නට ඒ දරුවන්ට හැකියාවක් නැහැ. අද වෙනකොට අපි බොහෝ අවස්ථාවන් තුල දන්නවා වෛද්‍ය ප්‍රතිකර්මත් එක්ක අපි මේ ඉන්න පුද භූමියට නොයෙකුත් දෙමව්පියෝ එනවා. අද ඒ දෙමව්පියෝ එදා අපි කතා කරනකොට එදා අපි කියනකොට ඒ දේවල් ඒ දරුවෝ දිහා අධ්‍යයනයෙන් නොබලපු අවධානයෙන් නොබලපු ඒ දෙමව්පියෝ අද අපි ළඟට ඇවිදිලා ඇහැට කඳුලක් වක් කරගෙන හිතට දුකක් දීගෙන වේදනාවක් දීගෙන ඇවිදිලා කියන්නේ අපේ දරුවන්ට ඇයිද මෙහෙම වුනේ කියලා. නමුත් අපි කතා කරන කල ඒ දෙයට අවධානයක් ගන්න නැති අවබෝධයක් ගන්න නැති ඒ වගේම ඒ දේ පිළිබඳව හිතන්නේ නැති දෙමව්පියන්ට කවදා හරි දවසක නැවත නැවතත් ඒ දුකම තමයි උරුම වෙන්නේ. ඒ නිසා අපේ ලෞතුරා බුදුහාමුදුරන්ගේ දහම හරි ලස්සනයි. ඒ වගේම හරි යථාර්ථයක් තියෙනවා, යහපත් යථාර්ථයක් තියෙනවා, යහපත් දැක්මක් තියෙනවා. මොකද හේතුව චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. ප්‍රධාන වශයෙන්ම තමයි දුක. ඒ වගේම දුක ඇති වෙන කාරණා පිළිබඳව අපි තේරුම් ගන්න ඕනි. ඒ වගේම දුක නැති කිරීමේ නම් මාර්ගය මහා දුරක් නෑ, මේක ඔබ ළඟම තියෙන දෙයක්. හැබැයි මේක අවදි කරගන්න මේ විශ්වයත් එක්ක ගනුදෙනු කරනකොට මේ විශ්වය පුරා ඔබ ඇවිදගෙන යනකොට මේ සංසාර සසර සාගරය තුල ඔබ ගමන් කරනකොට ඒ ගමන් කරන කාලය තුලදී ඔබ මතක තියාගන්න අපේ තථාගත ලෞතුරා බෝධිසත්වයෝ සංසාර සසර සාගරේ අපි වගේම මනුස්ස සත්වයෝ අතර ඉපදිලා තියෙනවා. ඒ වගේම මේ මනුස්ස සත්වයෝ අතර ඉපදිලා ඒ වගේම තිරිසන් සත්වයෝ අතර ඉපදිලා මේ දෙව් මිනිස් ලෝකවල ඉපදිලා මේ සංසාර සාගරය තුල ඔබ වගේම අපි වගේම දුකට හේතු කිය ඒ වගේම දුකට හේතු ඇති වෙන විදිහ පිළිබඳව දැන හඳුනාගෙන ඒක අවබෝධ කරගෙන ඒ මාර්ගය තේරුම් අරගෙන සංසාරේ නැවත නැවතත් දුකට හේතු අපේ හිත තුළ ඇති වෙන විදිහ පිළිබඳව ගවේෂණය කරන්න පුළුවන් හොඳ මනසක් ඇති වුණා බෝධිසත්වයෝ තුළ. ඒ මනස නිකම්ම මනසක් නෙමේ, සංසාරගත සසර බැම්මේ අපි හඳුනන බෝධිසත්වයා කියන නාමයෙන් උතුම් පිදුම් ලබන්න පුළුවන් සත්‍යය. ඔබ දන්නවා පන්සලට ගියාම ඔබ බෝධි පූජා තියෙනවා. බෝධි පූජාව කියලා ඔබ ඇවිදින්න පන්සලට තියෙනකොට ඔබ එනකොට ඔබේ පන්සලට ඔබේ ගමේ පන්සලට ඔබ යනකොට ඔබේ අතේ අරගෙන යනවා මල් පහන් සුවඳ දුම් ගිලම්පස්ස දැහැත් බෙහෙත් ඖෂධ ආදී ද්‍රව්‍යයන්. ඔබට ලෞතුරා බුදුහාමුදුරුවෝ කොතනක හරි දේශනා කළා තියෙනවද මල් ටික අරන් එන්න, හඳුන් කූරු ටික අරන් එන්න, පහන් තිර ටික අරන් එන්න, තෙල් ටික අරන් එන්න කියලා ඔබට කොහේ හරි දේශනා කළා තියෙනවද? නෑ. අපේ තථාගත ලෞතුරා බුදුහාමුදුරුවෝ මතක තියාගන්න බෝධිසත්වෙක් විදිහට එදා ඒ බෝධි මූලයට පිට දීලා මේ ලෝකේ ලබන්නට පුළුවන් උතුම්ම ඒ නිවනේ සැනසීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබලා ලෞතුරා බෝධිසත්වෝ බුද්ධත්වයට පත් වෙලා අවසානයේ ලෞතුරා බෝධිසත්වෝ බුදු කෙනෙක් භාවයට පත් වෙලා තමන් පිට දීපු බෝධියට කෘතගුණ සලකන්න තමයි පියවර 7ක් ඉදිරියට තියලා ඇසිපෙහෙන ඔයලා බලන් හිටියේ. අද බලන්න අපේ මනුස්ස සත්‍යයා බෝධිය ගාවට ගියාම එදා පිට දීලා අවබෝධය ලැබපු ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ වෙනසත් අද අපේ මිනිස්සු මල් හඳුන් කූරු තෙල් පහන් ඒ දේවල් ටික අරන් ගිහලා ඇසිපිහෙන ඔයලා බලාගෙන ඉන්නවා. ඒ ඇසිපිහෙන ඔයලා බලාගෙන ඉන්න අපේ මිනිස්යන්ගෙන් මට අහන්න පුළුවන් ඔබ ලැබපු ඥානය මොකද්ද? ඔබ ලැබපු මාර්ගඵලය මොකද්ද? ඔබ දුක ඇතිවන්නට හේතු දුක නැති කරන මග ඒ උතුම් මාර්ගය ඔබ ඒ බෝධි මූලයේ ඉඳන් දැක්කද කියලා? නෑ. ඔබ කියලා නෑ. ඔබ දැකලා නෑ. ඔබ හඳුනාගෙන නෑ. එහෙනම් ඔබ හඳුනාගෙන නැතිවන්නට හේතුව තමයි ඔබට දුකට හේතුවක් ඇති වෙනකොට
ඔබ ඒ දුකට හේතුව නැති කරන්න තවත් දුකක් ඔබේ ජීවිතයට එකතු කර ගැනීමක් කරගන්නවා. එක්ක ඔබ ඔබේ ගෙදර ඔබ තුල ගොඩනැගුණු ඔබේ ලේන් ජාතක වෙච්ච දරුවෙකුට හරි යම් දුකක් කරදරයක් එක්කෝ ගෙදර වැඩිපුර ගුටි කන්න වෙනවා නම් බැනුම් අහන්න වෙනවා නම් සමාජය තුල තාඩන පීඩන වලට මුහුණ දෙනවා නම් තමන්ගේ ස්වාමි පුරුෂයා ස්වාමි දියණියේ තාඩන පීඩන වලට මුහුණ දෙනවා නම් යම් ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙනවා නම් ඔබට මතක් වෙන්නේ එක්කෝ ඔබ සමීපයේ තියෙන එක්කෝ ඔබ කියලා තියෙන ඔබට මතක තියෙන කොහේ හරි දේවලක්. ඒ දේවාලයට ගිහිල්ලා ඔබ කපු මහත්තයා ගාවට ගියාම කපු මහත්තයා එක්ක ඔබට හඳහන බල්ලා කියනවා බෝධි පූජා 7ක් තියන්න කියලා. බෝධි පූජා 21ක් තියන්න කියනවා. මතක තියාගන්න. කපු මහත්තයා ගාවට ගියාමත් කපු මහත්තයා වෙලාව බල්ලා පන්සලට නම් එවන්නේ. අපිට දැනගන්න තියෙන්නේ අපි ගාව වර්ධනය වෙලා තිබුණු කුසල් ඉවර වෙලා ඒ වගේම අකුසල කර්මයන් ඉස්මතු වෙලා මේ ගෙවන කාලය. එහෙනම් අපිට කුසල් තියෙන කාලේ අපි සතුටින් හිටියානම් සැපෙන් හිටියානම් කාලා බීලා හොඳට හිටියානම් ඇඳලා පැළඳලා හොඳට හිටියානම් ප්‍රශ්න තිබ්බේ නැත්තම් අපි සංසාරේ කරපු පින. එහෙනම් අපේ යම් දුකක් වේදනාවක් පීඩනයක් අපට ආවනම් අපේ ජීවිතේට ඒකට හේතුව තමයි අපි සංසාරේ කරපු අකුසලයක්. එහෙනම් දැන් ඒක ඉස්මතු වෙලා. එහෙනම් ඉස්මතු වුණු අකුසල් කර්ම යටපත් කළා කුසල කර්මයන් ඉස්මතු කරන්න පුළුවන් යහපත් මනසක් ඔබ නිර්මාණය කරගන්නවා නම් ඔබට මේ ලංකාව වටේ මේ ලෝකේ වටේවත් යන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ ලෞතර සම්බුදු දර්ශනයට අනුව ඔබේ මනස හඳුනා ගන්න එකයි. එහෙනම් මේ මනස හඳුනාගත් කල ඔබත් මේ සංසාරේ යහපත්ව ගමන් කරන බෝධිසත්වෙක් කියලා සිහිපත් කරන්න පුළුවන්.